AI හදන විදිහ ගැන තිබුණ මේ ලර්නින් තියරි කොහොමද AI එකක් ඉගෙන ගන්න කියලා තිබුණ ලර්නින් තියරි එක එහෙම් පිටිම වගේ බිඳ වැටුණා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති AI මොඩල් එකක් හදද්දී මොඩල් එකක් කියන්නේ අම්මාකාරගේ ශ්‍රිතයක් නේ ගණිතමය ශ්‍රිතයක්. මේකේ තියෙනවා පරාමිති. පැරමීටර් කියන්නේ විචල්්‍ය. ඒතර මේ විචල්්‍ය ප්‍රමාණය වැඩි වෙන්න ශ්‍රිතය සංකීර්ණ. අඩු වෙන්න ඒක සරල වෙනවා. ඕනවට වඩා සරල මොඩලයක් භාවිත කරොත් ඒකට බැරි වෙන්න පුළුවන් මේ ඇත්ත දත්තවල තියෙන සංකීර්ණතාව අඳුනගන්න. ඒ නිසා ඒක අන්ඩර්ෆිට් වෙනවා. හරියට අඳුරගන්නේ නැහැ ඒකේ තියෙන ලක්ෂණ. අන්ඩර්ෆිට්. ඒ වගේම ගොඩක් සංකීර්ණ මොඩල් එකක් පාවිච්චි කරොත් පරාමිති ගොඩක් වැඩි මොඩල් එකක් පාවිච්චි කරොත් මේක ඕවර්ෆිට් වෙනවා. ඕවර්ෆිට් වෙනවා කියන්නේ මොකද්ද? අර උදාහරණ ටිකේ රටා අඳුනගන්නේ නැතුව ඒව මතක තියාගන්න. රටාවක් අඳුනගෙන රටාවෙන් උත්තර දෙන්නත් පුළුවන්. නැත්නම් ඒ ප්‍රශ්න ටික මෙහෙම මතක තියාගෙන නිකන් උත්තර දෙන්නත් පුළුවන්. අලුත් දෙයක් අහපු ගමන් වරදිනවා. කලින් දැකලා තියෙන ටික උත්තර දෙන්න පුළුවන්. රටාවෙන් නෙවෙයි මතකෙන් උත්තර දෙන්න නිසා අලුතෙන් දෙයක් ඇහුවොත් ඒකට දෙන උත්තරේ වැරදි. ඒක තමයි අපි ඉගෙන ගන්න කතාව. මොඩල් එක පොඩි නම් ඕනවට වඩා අන්ඩර්ෆිට් වෙනවා. මොඩල් එක ඕනවට වඩා ලොකු නම් ඕවර්ෆිට් වෙනවා. ඒ නිසා අපිට විශ්වවිද්‍යාලවල කියනවා මේක මැද තියෙනවා හොඳම තැනක් ස්වීට් ස්පොට් එක. ඕනවට වඩා පොඩි කරන්නත් එපා ඕනවට වඩා ලොකු කරන්නත් එපා.